හරිද මම පටන් ගන්නවා අනිත් අය එනවද? හරි. good evening හැමෝටම මාව ඇහෙනවද? මාව ඇහෙනවද පුතේ? හ්ම්? හරි. මම ඉස්සෙල්ලාම 24 පේපර් එකෙන් පටන් ගන්නම්. කොහොමද කරාද? අද අපට ඔක්කොම කරන් ආවේ. හරි. මම යනවා 2024 පස්වෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලාම තියෙන්නේ. නෑ. 8 වෙනි ප්‍රශ්නේ ඉඳන් තියෙන්නේ. හරි. යම් පුතේ 8 වෙනි ප්‍රශ්නෙට 24 8 වෙනි ප්‍රශ්නේ පිළිබඳ අසහන ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? අපි එකින් එක බලමු. ඔයගොල්ලෝ මම ෂෙයා කරපු එක පේනවනේ නේ? පළවෙනි එක කියනවා තව එමු කට්ටිය. හරි. සනාල ශාකවල ඇති ශුද්‍ර පත්‍ර ශාක උනාරටි ඇත. ඒක හරිද වැරදිද? මේක වැරදි නේද? ඇයි ඒක වැරදුනේ කියන්න බලන්න හැම වෙලාවම MCQ එකක් කරනකොට මොකක් හරි රිවිව් එකක් ලියන්න එතන ළඟින්. ඇයි මේක වැරදුනේ? ඇයි මේක හරි ගියේ? කාගේද ශාකණිය වුණාරට තියෙන්නේ? ශුද්ධ පත්‍රවලද මහා පත්‍රවලද? මෙහෙම ඉතින් කතා කරන්න නැත්නම් මේ වැඩේ කරන්න බෑ. එක්ක මැසේජ් එකකින් කතා කරන්න නැත්නම් මයික් එක ඔන් කරලා කතා කරන්න. හරි මහා පත්‍රවල තියෙන. එහෙනම් උතනින් ලියලා තියාගන්න. මේක වැරදුනේ මහා පත්‍රවල තමයි තියෙන්නේ. සමහර ඒවායි විතරයි. හරි? නූතන සනාල ශාකවල පූර්වජයන්ට මුල් තිබුණි. පළවෙනියටම මට කියන්න මේක වැරදි. පළවෙනියටම මට කියන්න නූතන සනාල ශාකවල පූර්වජයා කවුද? පූර්වජයා කවුද? හරිත ඇල්ගේ නේ. එතකොට හරිත ඇල්ගේ වලට මුල් තිබුණද? හරිත ඇල්ගේ වලට මුල් තිබ්බද? හරිත ඇල්ගේ වලට මුල් වෙනුවට තිබුණේ මොකද්ද? අවුල් පාස්ුවක්. එයාට මුල් තිබුණේ නැහැ. එතකොට ඒක වැරදි. ඊළඟට ඔයගොල්ලෝ කතා කරන්නේ මම තනියෙන් කියාගෙන යන ඔයගොල්ලන් නිකම දෙවිල බලන්න මං ෂෙයා කරලා ඇති මේ YouTube මේ link එකක් මගේ මේ status එකේ මේ ඒ ළමයි කොච්චර කතා කරනවද කියලා බලන්න මේ අනිත් medium එකේ කට්ටිය හොඳයි. ඔයගොල්ලෝ බලන්න මේ ළමයි මං කියන්නේ බොරුද කියලා. දැන් ඔයගොල්ලෝ මේ කතා කරන්නේ පොඩ්ඩක්වත් ඒ ළමයි හොඳටම කතා කරනවා. හරි? ඉතින් ඒ වෙනස ඉතින් අපිට තියෙනවා. හරි මම කිය හිටියේ තුන්වෙනි එක පූටිකා තිබීම සනාල ශාකවලට අනන්‍ය වේ. නෑ නේද? පූටිකා පළවෙනියටම අපි තියනවා කියලා කතා කරේ කාගේ මොන වංශයේද? මතකද? පොගනාටුම් වල බ්‍රයෝෆයිටා වංශයේ පොගනාටුම් කියන පොගනාටුම් වල තිබුණා ජන්මානුශාකේද බීජානුශාකේද තිබුණේ පූටිකා? බීජානුශාකේ. ඔව් බීජානුශාකේ නම් උතනින් ලියලා තියාගන්න. ඇයි ඒක වැරදුනේ? පූටිකා තිබුණා බ්‍රයෝෆයිටා වලත් බීජානුශාකේ පොගනාටුම් වල තිබුණේ පූටිකා.
සමහර සනාල ශාකවලට සහජීවී ජන්මානු ශාක ඇත. මේක හරිද වැරදිද? මේක හරිද වැරදිද? මේක හරි නේද? කාගේ ජන්මානු ශාකයේද එතකොට අපි දන්න සහජීවී ඉන්නේ? සහජීවී කියන්නේ තවත් ජීවියෙක්. එහෙම නැත්නම් අපි හිතමු ශාකයක් දිරීරයක් එක්ක සහයෝගයෙන් ඉන්නවා. සහජීවී සම්බන්ධතාවයකදී විශේෂ දෙකටම වාසි වෙනවා. ඒ කියන්නේ ශාකයෙන් දිලීරය පෝෂණය ගන්නවා කාබනික ආහාර. ඒ වෙනුවට ශාකයට ජලය, ಖನಿಜ ලවණ අවශෝෂණය කරලා දෙනවා. දිලීරයෙන්. හරිද? එතකොට දෙන්නටම වාසි එකක් තමයි සහජීවී සම්බන්ධතාවයක් කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී නම් බ්‍රයෝෆයිටා නෙවෙයි නේද? මෙතන කාටද සහජීවී ජන්මානු ශාකයක් තිබ්බේ? සෙලජිනෙල්ලා නේද? මට මතක විදිහට ඔව් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා කියන්න. බලන්න සෙලජිනෙල්ලා වල නේද කියලා සහජීවී ජන්මානු ශාකයක් තියෙන්නේ. ස්වාධීන ජන්මානු ශාකයක් තමයි නෙෆ්‍රොලිපිස් වලට තියෙන. නෙෆ්‍රොලිපිස් වෙන්න බෑ. මොකද හිතන්නේ? සහජීවී එකේ සහභෝජීත්වය කිව්වොත් තමයි දෙන්නටම වාසි. සහජීවී කියන්නේ විශේෂ දෙකක් අතර තියෙන සම්බන්ධතාවක් කියලා හිතන්නකෝ. මම එතන අර මුල එක්ස්ප්ලනේෂන් චුට්ටක් වැරදුනා. හරි? බලන්න මේ සෙලජිනල්ලා නේද කියලා මේ සහජීවී කතාව තියෙන පොත බලලා කියන්නේ පොත මගේ අතේ නෑ. බලන්න. සයිකසුත් නෙවෙයි නේද? පොඩ්ඩයි මම මේක හොයලා කියන්නේ. හම්බුණාද? ඔව් ඒක තමයි. වචනේ කොහේ හරි තියෙනවා. අපි හොයාගමු මේක කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙන සහජීවී දිලීර මගින් පෝෂණය ලබා ගනී කියලා මේ තියෙන සෙලජිනල් තමයි. හරි? ඔව්. තියෙනවා කියලා. හරි? ඔව්. මෙතන තියෙනවා. හරි. මෙන්න මෙතන තියෙන දැක්කද? මම දැක්කේ නැත්නම් ඕන ඔතන විශේෂ තැනක්. ඉතින් මතක තියාගන්න අපිට අලුතෙන් හම්බුනේ. මෙන්න මෙතන. හරි නේද? හරි. ඊළඟට අපි යනවා ආපහු අර පැත්තට. සනාල ශාකවල කශිකාදර ශුක්‍රාණු නොමැත කියන එක වැරදි නේද? නෙෆ්‍රොලිපිස් සෙලජිනෙල්ලා ඊට පස්සේ සයිකස් ඒවා ඔක්කොටම තිබ්බ කශිකාදර ශුක්‍රාණු. එතකොට මේකත් වැරදි නේද? හරි.
එතකොට ඒකේ උත්තරේ 4. මම යනවා ඊළඟ ප්‍රශ්නෙට 8 ඊට පස්සේ 8 ඉවරනම 9ට යනවා. ශාක වංශ සහ ඒවායේ ජන්මානුශාක පිළිබඳ පහත සංකලන අතරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. මේකේ දැන් මේක චුට්ටක් චූටි කරන්න. හරි. ශාක වංශ නිවැරදි වන්නේ කුමක්ද? බලමු. බ්‍රයෝෆයිටා ද්විග්‍රහී කියන එක හරි නේද පුතේ? ද්විග්‍රහී කියන්නේ මොකද්ද? ද්විග්‍රහී කියන්නේ පුං හා ජායා ජන්මානුශාක වෙන වෙනම තියෙන. බ්‍රයෝෆයිටා වල තියෙන පොගනාටුම් වල ජන්මානුශාකේ මේ වගේ වෙන වෙනම දෙකක් තියෙනවනේ. මතකද ඔයාලට ජන්මානුශාකය? ඒකේ මුල් තිබ්බේ නෑ. ඒ වෙනුවට තියෙන මොනවාද? මේ මොනවාද? මූලාභ. මූලාභ තිබ්බා. ඊට පස්සේ මෙයාට ඇත්ත පත්‍ර තිබුණ නැහැ. පත්‍ර ලියන්නේ මෙහෙම කමා දාලා. ඊට පස්සේ කඳකුත් තිබුණ නැහැ. කඳ ලියන්නේ කමා ඇතුලේ නේද? ඔන්න ඔහොම තමයි ලියන්නේ. එතකොට මේගොල්ලන්ගේ ಜಾති දෙකක් තියෙනවා. පුං ජන්මානුශාකය සහ ජායා ජන්මානුශාකය. මට කියන්න ද්විග්‍රහී කියන එකට තව නමක්. ද්විලිංගික. ඒකලිංගික. හරි? හරිද? ඒක හරි. එතකොට ටෙරෝෆයිටා ඒ කියන්නේ නෙෆ්‍රලිපිස් ප්‍රභා සංශ්ලේෂක ජන්මානුශාකයක් කියන එක හරිද? මේකත් හරි මේකත් හරි නේද? සයිකෙඩෝෆයිටා ජන්මානුශාක ශීනයි. ඔව්නේ. එයා හොඳටම ශීන වෙලා බීජානුශාකයේ මත පූර්ණ පරාදීන වෙලා තියෙනවානේ. එතකොට මේකේ උත්තරේ A B C. ආවද උත්තරේ? ආවද උත්තරේ? හරි. ඊළඟට A හා B ලෙස සලකුණු කරන ලද සතුන් දෙදෙනෙකුගේ ඇති ලක්ෂණ කිහිපයක් පහතින් දැක්වේ. එතකොට ඔන්න බලමු මොනවද වෙන්නේ. අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවලු. සංයුත සංසරණ පද්ධතියක් සහ සීලෝමයක් තියෙනවා. මම මේ මැද එක චුට්ටක් ගන්නවා විස්තර කරන්න. සංයුත රුධිර සංසරණ පද්ධතිය, විවෘත රුධිර සංසරණ පද්ධතිය. සංයුත රුධිර සංසරණ පද්ධතියක් කියන්නේ මොකද්ද? හෘදයෙන් පොම්ප කරන රුධිරය ධමනි වලට ගිහිල්ලා ධමනිකා වලට ගිහිල්ලා ඊළඟට කේශනාලිකා වලට ගිහිල්ලා කේශනාලිකා වලින් ආපහු එනවා අනුශිරා ශිරා හදලා ආයි හෘදයට එනවා. රුධිරය වෙන කොහෙවත් එළියට යන්නේ නැහැ. හැම වෙලාවෙම තියෙන්නේ රුධිර නාලවල විතරයි. එතකොට සංයුත් රුධිර පද්ධතියක් තියෙන සත්ත්ව වංශයේ වංශ මොනවද? මතක් කරගන්න. මොන වංශ වලටද තියෙන සංයුත් රුධිර සංසරණ පද්ධතියක්? කියන්න. එකයිනොඩර්මේටා. එකයිනොඩර්මේටා තියෙනවා. ඔව්. ඉස්සෙල්ලා හැදුනේ කාටද? ඇනලීඩාටනේ. එතකොට ඇනලීඩා ලියනවා මෙතන. ඔයාලා ලියා ගන්න ඕනේ මේක තමයි රිවිව් කියලා කියන්නේ. හරිද? නිකම් ප්‍රශ්න කරලා උත්තරේ මොකද්ද කියලා දැනගන්න එක වැඩක් නෑ. මම ඒක ඔයගොල්ලන්ට හැමදාම කියන්නේ විභාගෙලා විභාගයෙන් ලකුණ නෙවෙයි විභාගේ ඩිස්කෂන් එක. රයිට්? ගොඩක් ළමයි මගේ ඇරියා. හැබැයි මේ සැරේ මම කියන්නේ විභාගේ ලකුණ 0 වුණත් ඔයාලා ඩිස්කෂන් එකෙන් ඉගෙන ගන්න දේ සමහරට ඔයගොල්ලන්ට ලොකු විභාගයට එන්න පුළුවන්. රයිට්? ඇනලීඩා ඉන්නවා.
මං කීකේ හිටියේ මෙතන විවෘත සංයුක්ත සංස්කරණ පද්ධතියක් තියෙන කාටද කියලා ඇනලීඩාට ඉන්නවා. මේක මට සිංහල ටයිප් කරන්න බෑ, මට මෙහෙම තමයි ලියන්න වෙන්නේ. ඇනලීඩා, තව කවුද? ඇනලීඩා, එකිනොඩර්මේටා, කෝඩේටානේ. එකයිනොඩර්මේටා, කෝඩේටා. පැහැදිලි නැත්නම් අහන්න හොඳේ. මට මේ විදිහට තමයි ලියන්නේ. මොකද මට සිංහල ටයිපින් බෑ මේකේ. and chordata. ওই තුන් දෙනාට විතරයි රුධිර සංසරණ පද්ධතිය සංවෘත තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ වගේ එකක් දාන්නව නම් අර අදාළ නැති උත්තර කපා ගන්නත් පුළුවන්. හරිද? එතකොට විවෘත සංසරණ පද්ධතියක් තියෙන දෙන්නෙක්ට විතරයි අපි දාන්න කාටද? ආර්ත්‍රෝපෝඩා, මොලුස්කා. හරි නේද? හරිද? එතකොට සීලෝමය ගැන කතා කරොත් සීලෝමය තියෙන ඇනලිඩාගෙන් පස්සේ කට්ටියට ඇනලිඩාට කලින් කට්ටිය කාටවත් සීලෝමයක් තිබ්බද? සීලෝමයක් තිබුණේ නැහැ. එතකොට අපි නිකන් කට් කරන මෙතඩ් එකට චුට්ටක් ගිහින් බලමු ඔයගොල්ලන්ට ඒක ඉෆෙක්ටිව්ද කියලා. පිළිවෙලින් යහන් AB වංශ. එතකොට සංයුත රුධිර සංසරණ පද්ධතියක්, තියා රුධිර සංසරණ පද්ධතියක්වත් නෙමටෝඩට නැහැ. ඔන්න මම ඒ ආන්සර් එක කැපුවා. ඊළඟට ආයි තියෙන උත්තර කෝඩේටා, ඇනලීඩා, කෝඩේටා, එකිනොඩර්මේටා. හරි, ඒක සංසරණ පද්ධතිය සම්බන්ධයෙන් හරි නේද? එතකොට විවෘත සංසරණ පද්ධතියක් තියා මුකුත් නැහැ නෙමටෝඩට. ඕන දෙවෙනි එකත් කැපුව හැකි. මොලුස්කා, ආර්ත්‍රෝපෝඩා, එකිනොඩර්මේටා සංවෘත එකක් තියෙනවා. ඔන්න මම දෙවෙනි එකත් කැපුවා. ඔන්න බලන්න විභාගයේදී ඔයාලට දැන් දෙකයි තියෙන්නේ. කන්සිඩර් කරලා බලන්න. ළමෙක් මේ දෙකෙන් උත්තරේ හොයාගන්න හරිම ලේසි. අභ්‍යන්තර සැකිල්ලක් මේ දෙන්නගෙන් එකිනොඩර්මේටට විතරයි තියෙන්නේ. ඇනලීඩාට සැකිල්ලක් අභ්‍යන්තර බාහිර සැකිලි නැහැ. ඇනලීඩාට මොකක්ද තියෙන්නේ? ඇනලීඩාට මොකක්ද තියෙන්නේ? ස්ථිතික සැකිල්ල. ද්‍රවස්ථිතික සැකිල්ලක්. එහෙනම් මේ විදිහට ලේසි නේද මේ සාමාන්‍යයෙන් අමාරුවෙන් කරනවට වඩා අර වැරදි උත්තර ටික අයින් කරගන්න එක. සමහර ප්‍රශ්නවලදී ඒක ගොඩක් උදව් වෙනවා. හරිද? හරි. ඊළඟට මම යනවා 10 ඉතුරු තව තියෙනවද පල්ලෙහාට බලන්න. ශීර්ෂණයේ මුල් සලකුණු අඳුරගෙන ඉන්න එපායි. විභාගයේ ප්‍රශ්නයක් අඳුරගෙන ඉන්න එකත් ලොකු කොටසක් නේ. ශීර්ෂණය මුලින් මුල් සලකුණු පෙන්වූ සතුන් කවුද? ශීර්ෂණයේ මුල් සලකුණු පෙන්වුවේ ඉස්සෙල්ලාම කවුද? ප්ලැටිහෙල්මින් තෙස්ලානේ. එතනින් ලියලා තියාගන්න. නෑ, ඇනලීඩර් තමයි ශීර්ෂණයක් පළවෙනියටම ඇති උනේ. ඔන්න දැන් මේ වචනවල වැදගත්කම. පළවෙනියටම ආවේ ප්ලැටිහෙල්මින් තෙස්. මතකද? දන්නේ අක්ෂිලාපාව හිස වැනි කොටසක් ආව මතකද? හරි. එතකොට දැන් මේ උත්තරේ එන්න පේශය වාක්‍යයක් දරයි අංක 1 තමයි උත්තරේ. එකගයිද? ළමයි ඊළඟ ප්‍රශ්නයට යන්න. මම හිතුවා අර මම දීපු පේස් කරා නම් හොඳයි කියලා. මොකක්ද ඔයාගේ තියෙන අදහස?
අවුතේ ඕනද ඒ ටික ඩිස්කස් කරන්න ඕනේ නැද්ද? ඕනේ. අයියෝ ඉතින් පන්තියේ ඉන්න ගානේ කී දෙනෙක් මෙතන ඉන්නනේ? මම දන්නේ ඉතින් මොන ලෝකෙට යනවද කියලා මෙච්චර මේ උදව් කරලත් ඔයාලට මේ කරගන්න බැහැ නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. මම ඉතින් මගේ බෑකප් එක පුළුවන් තරම් දෙනවා ඔයාලට. ඒ වුණාට ඉතින් අනේ මන්ද ළමයි නිකන් මේ ඉන්න හැටි නිකන් ඔයේ ඉන්නවනේ. හරි මම ඩිස්කස් කරන්නම් හිමීට ඉඳ තියෙන වෙලාවට මේ වගේ රැට අරගෙන. මේවනේ මම නිකන් උත්තරේ කියලා නිකන් නෙවෙයි පිටේ දේවලුත් අහනවා. ඒ ටික ඉතින් මතක් වෙනවනේ. හරි. හරි මම යනවා ඊළඟට මේකේ 40 දෙනවා. පල්ලෙහාට ඔයගොල්ලෝ බැලුවද ප්‍රශ්න පත්‍රේ නැත්නම් ඒක අමතක වුණාද පහළ තියෙනවා කියලා. 42 කරපුවා ඉන්න. හරි නැත්නම් මචෝට මම කරන්න දැන්. හතලිස් දෙක කරාද? හරි. එහෙනම් මම ඩිස්කස් කරනවා. විනාඩියක් ඉන්නවා. හරි. ජීවීන් සමහරක් මොකක් ඇහෙන්නේ නැද්ද? තාමත් ඇහෙන්නේ නැද්ද? හරි. එහෙනම් නැත්තම් කියන්න. ජීවීන් සමහරක් සහ ඔවුන් පෘථිවිය මත ජීවත් වූ කාලයන් දැක්වෙන පහත සඳහන් සංගණන අතරින් නිවැරදි වන්නේ කුමක්ද කුමන ඒවාද කියලා අහන්න. හරි. මුල් කාලීන ක්ෂුද්‍ර ජීවීන් වසර බිලියන 3.5කට පමණ පෙර මේක හරිද පුතේ? මේක හරි නේද? මුල්ම ජීවීන් පෘථිවිය මත ඇවිනේ වසර බිලියන 3.5කට පමණ පෙර. මම මෙතනින් පොඩි වටේ පිටේ දෙයක් වලගෙන් අහනවා. මුල් කාලීනව ඇතිවෙච්ච ජීවීන්ගේ ලක්ෂණ මොනවාද? අපි සාමාන්‍යයෙන් විස්තර කරද්දි මොනවද කියන්නේ? යා මේ වගේ කියලා කියනවානේ. මොනවාද? ඒගොල්ලන් ඒක සෛලිකයි නේද? එතකොට ඒගොල්ලන් ස්වයං පෝෂීද විෂම පෝෂීද? විෂම පෝෂී. ඔව් එයාලා විෂම පෝෂී ජීවී. හරිද? එතකොට ඒගොල්ලන් ස්වායුද නිර්වායුද? නිර්වායු. හරි. නිර්වායු ජීවී. එතකොට තව මොනවද එයා ගැන කියන්න පුළුවන්? චූනෂ්ටිකද ප්‍රාග්නෂ්ටිකද? ප්‍රාග්නොස්ටික. ඔව් මේගොල්ලන් ප්‍රාග්නෂ්ටික ජීවීන්. හරිද? එතකොට ඒක හරි. ඒ ටික ඕකේ? හරි. එතකොට ඔන්න ඔය ටික ළඟින් ලියලා තියාගන්න මම ඔයාලට මේකෙම පෙන්නන්නම් මේ වගේ ප්‍රශ්නයක් මේ සෙට් එකේ ඇවිත් තියෙනවා. හරිද? ප්‍රථම ප්‍රභා සංශ්ලේෂක ජීවීන් වසර බිලියන 2.5කට පමණ පෙර ඇති වුණාලු. ඒක හරිද? ඒක හරි නේද පුතේ? ප්‍රථම යූකැරියෝටාවන් වසර බිලියන 2.6කට පමණ පෙර. ඒක නම් වැරදි. කොච්චර කාලයකට කලින්ද ඇයි වැරදුනේ මේක කියලා කියන්න ඕන. බිලියන 1.8කට පමණ. අන්න හරි. එතකොට මේකත් වැරදි. පැරණිම ප්‍රෝටිස්ටාවන් කවුද පැරණිම ප්‍රෝටිස්ටාව අපි කිව්වේ? රතු ඇල්ගේ. රතු ඇල්ගේ කොච්චර කාලයකට කලින්ද? මේ කාලේ හරි නේද? 1.2 හරි. ආස්ත්‍රපෝඩාවන්ගේ පූර්වජයන් වසර මිලියන 700කට පමණ පෙර මේක වැරදුනේ ඇයි? 680 නේද?
හරිද? 670. අන්න හරි 670 right 670කට පමණ පෙර තමයි ඒගොල්ලන් ඇති වුනේ. ඒතර මේකේ උත්තරේ මොකද්ද? A D D හරිනම් උත්තරේ කීයද? 1. මේකට හුරු වෙන්න ඕනේ. හරි? A B D හරිනම් උත්තරේ 1. A C D හරිනම් උත්තරේ 2. A B හරිනම් උත්තරේ 3. C D හරිනම් උත්තරේ 4. වෙනත් සංකලනයක් නම් උත්තරේ 5. හරිද? හරි. ඊළඟට අපි යනවා මේක එන්නේ 4 වෙනි පාඩමෙන් ඇවිත් තියෙන්නේ. හරි. දැන් මේ වෙන ප්‍රශ්න නැහැ. මම ඉන්නේ MCQ විතරයි කතා කරන්නේ. ඊළඟ දවසක අපි ස්ට්‍රක්චර්ඩ් එසේතුත් කතා කරමු. අද වෙලාව මදි වෙයි මට හිතෙන විදිහට. විනාඩියක් ඉන්න මම ඊළඟ ප්‍රශ්න පත්‍රය ගන්නකම්. විනාඩියක් ඉන්න පුතේ මේ පේපර් එක තාම යනවා. මේ පේපර් එකේ හැමෝටම තියෙනවා මාකින් ස්කීම් එක ඕනනම් ෂෙයා කරන්න පුළුවන්. ඒකේ මගේ මේ අතීතීය ප්‍රශ්නකුත් නැහැ. මම මේ ඉංග්‍රීසි මීඩියම් එකේ තමයි මගේ ඔක්කොම ලියලා තියෙන්නේ. පුළුවන් නම් මොන හරි අර වෙනස්කම් කරපුවත් එක්ක එකක් වෙනම හොයාගන්න. ඒක තමයි වටිනම මාකින් ස්කීම් එක කියන්නේ. ඔයගොල්ලෝ නිකන් net එකෙන් download කරගන්න මාකින් ස්කීමවත් කඩේ පොතේ ගන්න මාකින් ස්කීමවත් වැඩක් නැහැ. හොඳේ. ඔරිජිනල් එකක් ඉල්ල ගන්න මේ කට්ටියගේ. හරි විනාඩියක් ඉන්න මේක මාස්ලෝ මම ෆෝන් එක ලින්ක් කරලා තියෙන නිසා හරි මම ආපු එකෙන් කරන්නම් ඒකේ උත්තර තියෙන එකක් ආවේ කමන්න එකෙන් කරගෙන යන්න මට කෙනකම් මේක කියනවා කියලා මේකෙන් යම් එතකන් ඒක එන්න වෙලා යනවා මේකේ question number 8 again මේක 8 එලා යන්නේ මේක මම හිතන්නේ මම ඉස්කෝලේදී කරන්නේ නැති
ජීවීන් පරිණාමය වීමේදී ඇති වූ සිද්ධීන් කිහිපයක් පහත දැක්වේ. සිද්ධීන් වල නිවැරදි පිළිවෙල වන්නේ පළවෙනියට මුනේ මොකද්ද මේකෙන්? සයනොබැක්ටීරියා සම්භාව්‍ය වෙච්ච එක තමයි 1. ඊට පස්සේ අයන් ඔක්සිකරණය වුණා. Fe2+ ඔක්සිකරණය වුණා. ඊට පස්සේ ජල පද්ධති ඔක්සිජන් මගින් සංතෘප්ත වුණා. ඊළඟට තමයි ප්‍රභා සංශ්ලේෂී ගහන වැඩි වුණේ. ඕව ගත්තේ අර පොතේ description එකෙන්. පොතේ තියෙන description එක ඒ order එකටම තියෙන්න ඕනේ. ඒ කියලා තියෙන කතාවේ පිළිවෙලට තමයි මෙතන උත්තරය අරගෙන. ඒ කියන්නේ ඔයාලා පඩම් කරද්දී ඉතල මතක තියෙන්න ඕනේ. මේකේ උත්තරේ D B A C. උත්තරේ අංක 5. හරිද ඒක? හරි. මේ 9 වෙනි ප්‍රශ්නේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබ්බා. ඉස්සෙල්ලාම බලමු ඔබට මතකද දන්නේ අපි ටක්සෝන අධිරාජධානී ඉඳන් කොහෙට යනකොට ගාන ලක්ෂණ වැඩි වෙන්නේ? විශේෂයට වෙනකම් යනකොට වැඩි වුණා නේද? එහෙමනේ. එතකොට අධිරාජධානි දෙකට වඩා විශේෂ එකක් අතර එකම විශේෂයේ කට්ටිය අතර සමානකම් වැඩිද අඩුද? වැඩි නේද? හරි. එතකොට අපි යමු මේකින් එකට මේගොල්ලන්ගේ මොනවද සම්බන්ධකම් කියලා. වවුල කියලා හම්බ වෙන්නේ එයා මොන වගේද? වර්ගය මොකක්ද එයාගේ වර්ගය? ආවේස්නේ. මැමේලියා. ඊළඟට කපුට වර්ගය ආවේස්. එතකොට ඔන්න ටිකක් ළඟයි එයාලා බලන්න ඊට වඩා ළඟයි ඉන්නවද? වංශයේ වර්ග දෙක. ඊළඟට මේකේ ඊළඟ උත්තරේ කටුස්සා කැස්බෑවා. කටුස්සා මොන වර්ගයට අයිති වෙන්නේ? මේ හැම එකක් ගාවිම මේව ලියලා තියාගන්නයි. වර්ගය රෙප්ටීලියා නේද? ඔව්. රෙප්ටීලියා. එතකොට කැස්බෑවා එයාත් ඇවිල්ලා රෙප්ටීලියාම තමයි. ඔව් එයාත් එකටම තමයි අයිති. ඊළඟට අපි ගමු ඉක්තියෝපිස්. එයා මොකේද අයිති? වර්ගය ඇම්ෆිබියා නේද? ඊළඟට ටීනියා ප්ලැටිහෙල්මින්තිස්. ප්ලැටිහෙල්මින්තිස්. එතකොට ඒක වංශයක් නේද? වංශය ප්ලැටිහෙල්මින්තිස්. දැන් එතකොට එදෙන ළඟයිද දුරයිද? එදෙන දුරම දුරයිනේ. එතකොට ඊළඟට උල්වා රාජධානිය මොකද්ද? රාජධානිය ප්‍රෝටිස්ටා රාජධානිය. ඊට පස්සේ පොගනාටු ප්ලාන්ටේ රාජධානියනේ. ඒගොල්ලන් රාජධානි දෙකක්. එතකොට ඒගොල්ලන් හයිරාකිකේ උඩින් ඉන්නේනේ. එහෙම නේද? මේකේ උඩ හරියට වෙන්නේ ඉන්නේ. එතකොට ඒගොල්ලෝ තුරයි. ඊළඟට පයිනස්. පයිනස් අයිති වෙන්නේ කොනිෆෙරොෆයිටා. ඔව් වංශය කොනිෆෙරෝෆයිටා. ඊට පස්සේ සයිකස් සයිකඩොෆයිටා. සයිකැඩෝෆයිටා. එතකොට ඒ දෙන්න වංශ දෙකක් නේ. වංශ දෙකක්ද ළඟ වර්ග දෙකක්ද ළඟ? වර්ග දෙක.
වර්ග දෙකක් ළඟ. එහෙනම් මෙතන උත්තරේ අරන් තියෙනවා කටුස්සා සහ කැස්බෑවා කියන උත්තරේ ළඟ එකක් නේද? මේ වගේ ප්‍රශ්න කීප වතාවක් ඇවිත් තියෙනවා. ඊළඟට එන්න තියෙන possibility එකකුත් මම කියන්නම්. ඕගොල්ලන්ට දෙන්න පුළුවන් වංශ දෙකක ජීවීන්, වර්ග දෙකක ජීවීන්, ඊළඟට අධිරාජධානි දෙකක ජීවීන්, ඊට පස්සේ ඔය වගේ එක එක කැටගරීස් වලින් එකම කැටගරි එකට වැටෙන දෙන්න දීලා ඕවයි සමාන ලක්ෂණ වැඩි වෙන අනුපිළිවෙලට හදන්න, අඩු වෙන අනුපිළිවෙලට හදන්න වගේ පාඩලවල දෙන්න පුළුවන්. ස්ටිල් concept එක දන්නවනම් ඕගොල්ලෝ උත්තරේ ලියා ගන්න පුළුවන්. එහෙම නේද? හරි. 10ට යන් ඇනිමාලියා රාජධානියේ සමහර වංශවල අනන්‍ය ලක්ෂණ වන්නේ පහත සඳහන් ඒවායින් මොනවාද කියලා අහන්න. එක වංශයක කියන්නේ අනන්‍යම ඒවයි. කියන්නේ අනන්‍යව කියන්නේ එයාට විතරක් තියෙන ඒවානේ. අභ්‍යන්තර සංසේචනයේ යාට විතරක් එක වංශයකට විතරක් නෙවෙයි වංශ ගොඩකට තියෙනවනේ. ප්‍රේස්ත්‍රිකාව අනන්‍ය ලක්ෂණයක් කාට විතරයිද? ඔතන ලියලා තියාගන්න. කාට විතරයිද? මොලුස්කාවන්ට. මොලුස්කාව හැමෝටම රේත්‍රිකාව තියනවද? රේත්‍රිකාව නෑ. ඒකත් මතක තියාගන්න. ඊළඟට අංශ ඇනිලීඩාවන්ට ලීඩාවන්ට. හරි. ඊට පස්සේ රුක්කිකා කියන එක අනන්‍ය නෑ කියලා අරගෙන තියෙනවා. ඔතෙන්දී ඇයි ඒක අනන්‍ය නෑ කියලා අරගෙන තියෙන උත්තරය අන්තිම දිහාසී පමණි මෙතන. රුක්කිකා එක ළඟ යන කියන්නේ ওই ටික එක වගේ කියලා අරගෙන තමයි එයාට විතරක් රුක්කිකා නෑ කියලා තමයි අරගෙන තියෙන්නේ. ප්‍රාක්‍රුක්කිකා, ඒත්රුක්කිකා, රුක්කිකා, පශ රුක්කිකා. රුක්කිකා අනිත්ටත් තියෙනවා අනන්‍ය ලක්ෂණයක් නෙවෙයි කියලා තමයි අරන් තියෙන්නේ. ඔන්න ඔතන උත්තරේ අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. පොතේ අරයාගේ විතරක් ඒක තිබ්බට එයාට විතරක් තියෙන අනන්‍ය ලක්ෂණයක් නෙවෙයි රුක්කිකා කියන එක තේරෙනවද? රුක්කිකා අරන්නේ උත්තරේට. හරි. ඔරිජිනල් මාකර්ස් කෙනෙක් අරන්නේ. හරිද? ඊළඟට යන්න. හරි. ඊළඟට යනවා. ශාකවල සනාල පටක සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්නලු. ටෙරෝෆයිටා වල සෛලම පටකයේ වාහකාව ඇත. මොකද කියන්නේ? හරිද වැරදිද? ඒගොල්ලෝ විනාල ශාක හින්දා තියෙන්න බැහැ නේද? ටෙරෝෆයිට විනාශුනේ කවද්ද? කවුද ඒ කතාවේ? නිදිමත ඒකත් අමතක වුණාද? ටෙරෝෆයිට නිරෆයිටා වලට ඈ සනාල ශාකවල විතරයි වාහකාභ වාහිනී තියෙන්නේ. බොරු කියන්න එපා ඉතින්. වාහකාභ හැමෝගෙම තියෙනවා නේ. එහෙම නේද සාරා? ඒකනේ හැමෝගෙම කියන්නේ මේ සනාල ශාක හැමෝගෙම වාහකාභ තියෙනවා. නැත්te වාහිනී ඒකක. ඔන්න ඔතනින් හොඳ පොයින්ට් එකක් මාකින් වලට ඔයාලට මේ ආන්සර්ස් වලට ඔක තියෙන්නේ ඇත්තටම 4 වෙනි පාඩමේ අපි මේ දවස්වල කරන ටිකේ වාහිනී ඒකක තියෙන්නේ නීටෝෆයිටා මේ සහ සියලුම ඇන්තෝෆයිටාවන්ට. වාහකාභ සියලුම සනාල ශාකවල තියෙනවා කියලා ලියා ගන්න. ඔක තමයි උත්තරේ මගේ හිතේ. ඕකේ ඊටු ටික බලන්නම්. සෛලම වාහිනී ඒකක දිගටි දෙකලවර උල්ලු නෙවෙයි ඒ වාහකාභ. වාහකාභ බ්‍රයෝෆයිටා වල කඳන් වලට සන්ධාරණය සපයේ අපෝ නැහැ. වාහකාභ තියා මේ සෛලම් පටකේ කිසිම සෛලයක් නැහැ බ්‍රයෝෆයිටා වල. සහචර සෛල සයිකොඩෝෆයිටා වල ඇත. මේක 4 වෙනි පාඩමෙන් ප්‍රශ්නයක් නේ. කවන්නේ ඒක ඩිස්කස් කරලා ඉවර කරමුකෝ. මම අර කරගෙන අපිට ඉස්සර කරන්න ගියා.
අනේ මේකේ තුරට ලින්ක් කරන්න පුළුවන් ඉතින් සහජ සෛල සයිකඩෝෆයිටා වල ඇත. සහජ සෛල සයිකඩෝෆයිටා වල නැහැනේ. පෙනේර නලයි සහචර සෛලයි තියෙන්නේ ඇන්තෝෆයිටා වල විතරයි. so මේක වැරදි. පෙනේර නල ඒකක අතර කුව නැත. කුව තියෙන විදියක් නැහැ ජීවී සෛලවල. ජීවී සෛලවල තියෙන ක්ලාස්ව බන්ධ. එහෙනම් මේකත් වැරදි. උත්තරේ 1. හරිද? ඊළඟට 42 43 කළාද? ඔය මම ඔය දාලා තියෙන පේපර් එක ළමයිගේ පේපර් එක. ඒකේ තියෙන උත්තර හරි නෑ හොඳේ. මම කලන්නේ නැති එක උත්තර නැති එක. හරි මම යනවා ඒකට. උත්තර නැති එක ගන්න වෙලාව වෙලාවක් කියන්නේ ඒක ඩවුන්ලෝඩ් වෙන අපි අරකට යනවා. හරි මම 10 විතර පොඩි බ්‍රේක් එකක් ගන්න විනාඩි 10ක විතර මම එක දිගට පන්ති කරා. මම එන්නම්. හරි 42 බලමු. එතන පොඩ්ඩක් නිකන් අවුල්සහගත තැනක්. සංසෛලික වීම මෙතන දෙන්නෙක් නෙන්නේ. ඒ දෙන්නව ලියාගන්න සංසෛලික දෙන්නා ඉන්නේ ඔතන. කයිටිඩියමයිකොටා සහ සයිගොමයිකොටා කියන දෙන්නා සංසෛලිකයි. නිරාවාර සංසෛලික දෙන්නේ. එතකොට ඕනම තැනක px සහ py තිබුණොත් ලකුණු හම්බ වෙනවා. px මේක හරි, py හරි, pz කියන කම්බිනේෂන් එක වැරදි, px py. so මේ උඩ හතර හරි. බහුසෛලික වීම මෙන්න මෙතන පොඩක් කන්ෆියුසින් තැනක්. බහුසෛලික වීම, බහුසෛලිකාය ඉදීම. මේ තුනේම බහුසෛලිකාය ඉන්නවා ළමයි. හරිද? හැබැයි කයිටිඩියෝමයිකොටා සහ ඇස්කොමයිකොටා විශේෂයෙන් ගත්තාම යාලට ඒකසෛලික කට්ටියක් ඉන්නවා right? ඒ දෙන්නගේ විතරයි ඒකසෛලික කට්ටිය ඉන්නේ. එතකොට එහෙම බැලුවොත් මැද එකේ ඕනම කම්බිනේෂන් එකක් හරියන්න ඕනේ. හරිද? එතකොට C එක අයින්ම කරලා දාත් හැකි අපිට. ඊළඟට ඒකසෛලික වීම. බහුසෛලික වීම ඒකසෛලික. හරිනේ ඒකසෛලික x එකයි z එකයි විතරයි. එතකොට R1 x1 z1 R1 x1 z1 මේකේ උත්තර දෙකක් අරන් තිනවා ඒ ලෙවල. උත්තරේ 5 සහ උත්තරේ 1. හරි? එතකොට එතෙන්දී මෙන්න මේක බහුසෛලික වීම මේක විතරක් කියලා නෑ මේක අයින් කරලා අරන් තිනවනේ. ඒක මන් දන්නේ මටත් හේතුවක් හිතාගන්න බෑ උත්තර දෙකක් ගත්තේ මොකක් කරේ ඒගොල්ලන්ගේ error එකක් වෙන්න ඕනේ. උත්තරේ 5 හරි 1 හරි. හරි 43 ප්ලාන්ටේ රාජධානිය ගැන අහන්නේ. නිවැරදි ප්‍රකාශය තෝරන්න. ජන්මෝහ ශාක ක්ෂීණ වීම ශාක පරිණාමයේ දැකිය හැකි ප්‍රවණතාවයකි. ඒක හරි නේද? ශාක දියුණු වෙන පොඩ්ඩක් ඉන්න. ඒක වෙන්න තියෙන 5 හරි 1 හරි ගන්න නැත්තේ. හැබැයි මෙහෙමනේ බහුසෛලික කියලා දෙන්න ඕනේ නැහැ. සයිකුමයිකොටා තියෙන්නේ දිලීර ජාල දිලීර මේ 6 මොනවද ඒකට කියන්නේ? දිලීර සූත්‍රිකා තියෙනවා නම් අනිවාර්යෙන් එයා බහුසෛලිකයි. හොඳයි. ඒ කියන්නේ අපිට ඒක දුන්නේ නැහැ කියලා කියන්න බෑ නෑ කියලා. හරි. වර්තමාන සනාල ශාක මුල්වල පටක සැකැස්ම ආදි සනාල ශාකවල කඳන් වල පටක සැකැස්මට සමානය. මෙහෙම වාක්‍යයක් පොතේ තිබුණානේ එහෙමම. බලන්න ඒක හරිද කියලා. ඒක හරිද ළමයි?
ඒකේ විදිහටම දීලා තියෙනවා. හරි ඒක හරි. ඊළඟ එක ප්ලාන්ටේ රාජධානියේ සමාජිකයන්ගේ පූර්වජයන්ට භෞමික ශාකවල ප්‍රධාන ලක්ෂණ තිබුණි. පූර්වජයා කවුද? දැන් ටිකට කතා කරා හරිතෑගාවක්නේ. ප්‍රධාන ලක්ෂණ නෑ කියලා තමයි කියන්නේ නේ අපි. නේද? ඒතර ඒක වැරදි. සමහර ලක්ෂණ නැහැනේ. මොනවද නැත්තේ යාලට? ඔයගොල්ලෝ මතකද මොනවද නැත්තේ කියලා? අර ලක්ෂණ ටිකක් අපි නෑ කියලා කතා කරන්නේ. අන්නේ ලක්ෂණ ටික මතක තියෙන්න ඕන. ඒක තියෙන්නේ 4 වෙනි පාඩමේද? ඔව්. මේකෙද? බලමු. මෙතන මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ටික මතක තියාගන්න වෙනවා. බහුසෛලික ජන්මානුදානී, පරාදීන කලලය, අග්‍රස්ත විභාජක දැරීම, බිත්ති සහිත බීජාණු කියන ලක්ෂණ හරිතල්ගේ වල නැහැ. තනාල ශාකවල තියෙනවා කියලා කියන්නේ. භෞමික ශාකවල. හරි. ඊළඟට යමු මේකට. ප්ලාන්ටේ රාජධානියේ සමාජිකයන් පරිණාමය වී ඇත්තේ ඔලිව් කොළ පැහැති ප්‍රෝටිස්ටා කාණ්ඩයකිනි කියන එක වැරදිනේ. හරිතල්ගාවක කියන්නේ ඔලිව් කොළ පැහැති ප්‍රෝටිස්ටාව කවුද? ඔලිව් කොළ පැහැති ප්‍රෝටිස්ටාව සාගැසම්නේ. ඔව්. ඊළඟට අන්න මං කිව්වා ඒක මං අර හැම වෙලාවෙම කියන්නේ ඔයගොල්ලන්ට පිළිවෙලක් මතක තියාගන්න කියලා. මෙන්න මේ chart එකෙන් තමයි ඔය පිළිවෙල ගන්න. හරිද? මේ පිළිවෙල අනිවාර්යෙන් ප්‍රශ්න කීපයක මෙතනත් අහලා තියෙනවා. ඉස්සරහටත් අහන්න ඉඩ තියෙනවා. මොකද්ද පිළිවෙල? ඉස්සෙල්ලම ආවේ මාකැන්තියා, දෙවනියට ආවේ පොගනාටුම්, තුන්වෙනියට ආවේ ඇන්තසරෝස්. හරිද? ඒ කියන්නේ අක්මාශාක, පාසි, අංශාක කියන පිළිවෙල තමයි. ඒතර ඕක මතක තියාගෙන අපි යමු ප්‍රශ්නෙට මොකක්ද අහන්නේ කියලා බලන්න. අක්මාශාක පාසි වලට වඩා අංශාක වලට පරිණාමිකව ආසන්න වෙන්න බෑනේ. හේතුව මොකද්ද? අක්මාශාක ළඟ පාසි වලට. අක්මාශාක පාසි අංශාක කියන තමයි පිළිවෙල නේද? හරිද? හරිද? හරි නේද? හරි. එතකොට මේකේ උත්තරේ මොකක්ද පුතේ එන්නේ? 1නේ. 1 නේද? හරි මට විනාඩි 10ක් විතර දෙන්න. ඔයගොල්ලෝ පොඩි බ්‍රේක් එකක් අරන් එන්න. නිදිමත නෑනේ නේ ආපු කට්ටියට. 3 දෙන්න ඉන්න බාන්ත සාර පොඩේ මම සීට් වැරදි. ඩීත් වැරදි. ඔය 3 පුතේ 3 එන්නේ ඒකේ. සෝරි. හරි එහෙනම් එන්න විනාඩි 10කින් 15කින් විතර මම එන්න. සිතුකී කො මගේ බල්බ් එක තියේ මිස් අරන් එන්න හොඳේ. අන්තයට ප්‍රැක්ටිකල් කරන්න ඕනත් නෑ මේ එකක් ගෙනත් දෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට ගේන්න කිව්වා. ඉතින් අර එකක් බින්ද ඉන්න ඕනේ. අරන් එන්න. හරි. එහෙනම් මං එන්න.
ඉන්නවනේ ළමයි ටික. හරි. මම ඩිස්කනෙක්ට් කරා. දන්නේ. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ අවුරුද්දේ පේපර් එකට. දැන් අපි හිටියේ 2023 අපි යමු 2022 වලට. 2022 question number 8 අයින් කරලා තියෙනවා එයාලා all දීලා තියෙනවා හේතුව ඒකේ මට විනාඩි මේකේ 8 වෙනි ප්‍රශ්නේ තමයි තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ අයින් කරලා තියෙනවා හේතුව තමයි ඔයගොල්ලන්ට කියලා තියෙනවා එක එක යුගවල සිදුවන සිදුවීම් මතක තියාගන්න එපා කියලා ඒ නිසා ඒ ප්‍රශ්නෙට all දීලා තියෙනවා ජීවි වර්ගීකරණයේදී කෘත්‍රිම කාණ්ඩයක් ලෙස සලකනු ලබන්නේ පහත ඒවායින් කුමක්ද කියලා අහන්න මොකද පුතේ ආන්සර් එක හරිම ලේසි ප්‍රශ්නයක් ප්‍රෝටිස්ට් ඊළඟට ඔන්න ආයෙ අර කලින් වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මම දැන් ආපස්සට යන්නේ අතර මේක ආවට පස්සේ තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ බැක්ටීරියා අධිරාජධානිම දෙකක් නේ කියන්නේ අනදුරයි පොදු ලක්ෂණ වැඩිම වෙන්න බෑ අඩුම ඇනලිඩා හා නෙමටෝඩා වංශ දෙකක් වවුලන් හා තල්මසුන් මොකද කියන්නේ එකම වර්ගයේ ඉන්න දෙන්නෙක් නේද ඊළඟට මැමීලියා වර්ගයේ පක්ෂීන් හා උරගයේ ඒක වර්ග දෙකක් ඔන්න වෙනස් වෙන හැටි කට්ටිය ලයිකෝෆයිටා හා ටෙරෝෆයිටා ඒත් වංශ දෙකක් නේ එතකොට උත්තරේ මේකේ වවුලන් සහ තල්මසුන් හරි නේද හරි ඊළඟට බීජ රහිත සනාල ශාක පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද කුමන ඒවාද ගන්ධාපාසි කියලා කියන්නේ අපි ගන්ධාපාසි කියලා කියන්නේ ලයිකෝපෝඩියම් වලටනේ මේක හරිනේ සමබීජාණුකය යාලා සමහර ටෙරෝෆයිටා සමබීජාණුකයි මේක හරිද වැරදිද මේක හරිද මේක වැරදිද මේක වැරදි හේතුව මොකද්ද මේක වැරදුන සමහර නෙවෙයි හැම ටෙරෝෆයිටාවක්ම සමබීජාණුකයි තේරුණාද ඒක ඊළඟට කියනවා සමහර ලයිකෝෆයිටා විෂම බීජාණුකයි ඔව් ඒක හරි මොකද ලයිකෝෆයිටා වංශය තමයි සෙලජිනෙල්ලා සෙලජිනෙල්ලා ලයිකෝපෝඩියම් දෙන්නවම කතා කරන්නේ එතකොට සෙලජිනෙල්ලා විෂම බීජාණුක වෙද්දී ලයිකෝපෝඩියම් සම බීජාණුකයි එතකොට මේකේ උත්තරේ A හා C පමණි අංක 3 හරිද පුතේ හරි ඊළඟට මම යනවා 12ට ඒකත් මාරම ලේසි ප්‍රශ්නයක් 24ට වඩා ලේසි නේවනේ කෝඩේටා වංශයේ එක් වර්ගයක පමණක් දැකිය හැක්කේ පහත කුමන ලක්ෂණයද මම ඔයගොල්ලන්ගෙන් අහන්න හිටියේ MCQ කීයක් විතර අපේ හරියන්න ඕනද සාමාන්‍යයෙන් A එකකට යන්න නම් අනිත් අය මොකද හිතන්නේ
කොහොනින් ජනතාවද සාරජතුගේ විතරේ කියන්නේ උත්තර හ්ම් හරි මම මේ පාර කතාවක් කියන්නම් මේ පාර ගොඩක් අය ඉන්නවා 40ට වැඩි MCQ හරි ඒ කියන්නේ 41 42 43 අතර විතර වගේ කට්ටිය ඔයගොල්ලෝ හිතන එකක් නැහැ C තියෙනවා හරිද 45 මගේ එක වතාවක් තිබ්බ දෙන්නෙක්ට 45 එක්කෙනෙක් ගත්තා A එකක් එක්කෙනෙක් ගත්තා B එකක් හරිද ඒ කියන්නේ 45ට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ ඒකක් බලාපොරොත්තු වෙනවා නම් අඩුම ගානේ 48ක්වත් තියෙන්න ඕනේ හරි ඒකක් බලාපොරොත්තු වෙනවා නම් හරිද ඔයගොල්ලන් දැන් අයියලා අක්කලා එහෙම එනවනේ ස්කෝල් රිසල්ට් කියන්නේ කීයක් හරිද කියලා අහන්න ඔය හොඳට පාස් වෙලා ඉන්න අයියලා අක්කලාගෙන් කීයක් MCQ හරිද එහෙම කියලා අහන්න. එතකොට අනිවාර්යෙන් මෙතන සෙකන්ඩ් එකේ පැත්තේ ලොකු බරක් තියෙනවා මේ ළමයි සෙකන්ඩ් එක හරියට ලියලා නැහැ මේ 40 තරම් කරගත්තේ අපරාධ ඉතින් ඊටු පැත්ත හරියට ලියාගත්තා නම් ඒගොල්ලෝ බැලන්ස් කරලා B එකට විතර ඇද ගන්න තිබ්බා ඒක. ඒකේ තේරුම සෙකන්ඩ් එක හරියට ලියලා නැහැ සහ සෙකන්ඩ් එකේදී ලකුණු දෙන්නේ නැහැ ලකුණු දෙන්නේ නැත්තේ උත්තර ලියපුවා හරිනම් නෙවෙයි උත්තර ලියපුවා ගොඩක් වෙලාට අර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වචන නැති වුනහම ලකුණු දුන්නේ නැහැ. ඒකින්ද ටිකක් අමාරු නා බයවල A ගන්න. 5 විතරම ගන්නකට තමයි බයෝ A තියෙන්නේ. කෝඩේටා වංශයක වර්ගයක පමණක් දැකිය හැකි පහත කුමන ඒවාද? කුමන ලක්ෂණයද? චලතාපිය දෙන්නෙක් ඉන්න කෝඩේට කවුද චලතාපිය දෙන්න? චලතාපිය දෙන්න ආවේස් මැමේලියා නෙවෙයිනේ. ඒ දෙන්න අචලතාපි. අනිත් දෙන්නේ නේ තුන් දෙනෙක් ඉන්නවා එතකොට නේ තුන් දෙනා හතර දෙනෙක් ඉන්නවා චලතාපි. කවුද හතර? කොන්ට්‍රික්ටියස්, ඔස්ටික්ටියස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා කියන හතර දෙනාම චලතාපි යන එක් වර්ගයක පමණක් නෙවෙයි ඒක තියෙන්නේ. දත් තියෙනවා ගොඩක් අයට. කුටි දත් නැත්තේ ආවේස්ලට කුටීර හතරක් සහිත හෘදය තියෙනවා ආවේස් මැමේලියා දෙගොල්ලන්ටම. වර්ණ දෘෂ්ටියක් තව අයට තියෙනවා. චක්‍රාකාර කොරල් තියෙන කාට විතරද? ඔස්ටික්ටියස්ට විතරයි නේද? ඊළඟට යමු ආයේ තියෙන්නේ මේකේ ඔච්චරයිනේ. ඒ කියන්නේ පහ අහලා තියෙනවා මේ අවුරුදු ටිකේම. මේකේ විතරක් හතරක් වුණා ඒක අර එක ප්‍රශ්නයක් තිබ්බ නිසා සාමාන්‍යයෙන් on average 5ක් කියලා කියන්නේ 50න් 5ක්. නම් 100ට කීයද? 50න් 5ක් නම් 100ට කීයද? 10ක් විතර percentage එකක් තුන්වෙනි පාඩමෙන් අහන ඕන හොඳ. ඒ කියන්නේ සැලකිය යුතු amount එකක් මේකෙන් වරද්ද ගන්න එක අපරාධේ. ඒක දන්න පාඩමන්නේ. හරි. යමුකෝ ඊළඟ එකටත් 2022 කරේ 2021ට යන්න ඕනේ අපි නේ. මේකේ යනවා හත්වෙනි ප්‍රශ්නෙට. හරි. විනාඩියක් දෙන්න ප්‍රශ්නේ බලන්න. හරි. විනාඩියක් ඉන්න.
කවුද බුලෙමේ? රායට මතක් කරලා තියෙන්නේ. හරි. වෙනුර තමයි ඇවිත් තියෙන්නේ. වෙනුර කරන්ට් එක ආවේ දැන්ද? හ්ම්. හරි. අපි ටිකක් ඩිස්කස් කරාම රෙකෝඩින් එක දෙන්නම්. අපි දැන් ඉන්නේ 2021 පේපර් එකේ. හරි. ඒකේ 7 වෙනි ප්‍රශ්නේ. හරි. යමුකෝ එතෙන්ට. මේකේ කියනවා ඩාවින් වොලස් වාදය පැහැදිලි කිරීමේදී වඩාත්ම වැදගත් වන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශයද කියලා අහනවා. ජීවීහු තම ජීවිත කාලය තුළදී පරිසරයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි උචිත අනුවර්තන ඇති කර ගනිති. මේක වැරදි. මේක කිව්වේ කවුද? ඩාවින් නෙවෙයි. කවුද කිව්වේ? ලැමාක් නේ. ජීවිත කාලය තුළදී ඇති කරගත් අනුවර්තන ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙයි කියන එකත් කිව්වේ ලැමාක්. ප්‍රවේණික සාධක හරහා හිතකර ලක්ෂණ ජනිතයන්ට සම්ප්‍රේෂණය වෙයි කිව්වෙත් නැහැ මෙයා. සෑම විශේෂයක්ම පරිසරයක දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් සංඛ්‍යාවක් බිහි කරයි කියන එක හරි ආයක කිව්වා. ඊළඟ එක අනුවර්තන නිසා ප්‍රවේණික ද්‍රව්‍යවල වෙනස් වීම සිදු වෙයි කියන එකත් ඩාවින් කිව්වේ නැහැ. ඊළඟ එක චක්‍රාකාර වර්ණ දේහ. මට කියන්න අර අධිරාජධානි වලින් කොයි අධිරාජධානි දෙකේ විතරද චක්‍රාකාර වර්ණ දේහ තිබ්බේ? බැක්ටීරියා සහ ආකියා නේද? හරි. DNA සමග බැඳුණු හිස්ටෝන සහ ආකාර කීපයක RNA පොලිමරේස්. ආකාර කීපයක RNA පොලිමරේස් කාටද තිබ්බේ? ආකියාටයි යූකැරියාටනේ. ඊළඟට DNA සමග බැඳුණු හිස්ටෝන ප්‍රෝටීන තිබ්බේ කාටද? යුකැරියා ආකිය. ඔන්න දැන් ওই ටික ඔළුවේ තියෙන්න ඕනේ. මේ වගුව කියන එක අතිශය වැදගත්. ඔයගොල්ලන්ට වගුව හොඳට කටපාඩම් වෙන්න ඕනේ. සංසන්දන මතක තියෙන්න ඕනේ. හරි. දැන් මේකෙත් අර කපන වැඩේට යන්න පුළුවන් අපිට. අදාළ නැතිව අයින් කරමු. බැක්ටීරියා ආකියා විතරයිනේ. එතකොට යූකැරියා කවුරු හරි පළවෙනි උත්තරේ ඉන්නවනම් එයා වැරදිනේ. ඔන්න පළවෙනි උත්තරේ එහෙම යූකැරියා කවුරුවත් ඇත්තේ නැහැ. ඊළඟට DNA සමග බැඳුණු හිස්ටෝන ප්‍රෝටීන තියෙන යූකැරියා ආකියා විතරයි. කිසිම බැක්ටීරියාවකට නැති නිසා අපිට බැක්ටීරියාව ඉන්න උත්තර අයින් කරන්න පුළුවන් නේද? සයිනෝබැක්ටීරියාව ඉන්න උත්තර අයින් කරන්නත් පුළුවන්. හරි? එතකොට RNA පොලිමරේස් ආකාර කීපයක් තියෙන ආකියාගේ යූකැරියාගේ විතරයි again අනිත් අයව අයින් කරන්න පුළුවන් නේ. නොස්ටොක් කියන්නේ සයිනෝබැක්ටීරියාවක්. ඒතර උත්තරේ එක නේද ළමයි? එක නේද දෙන්නේ? එකනේ. හරි. ඊට පස්සේ 9 වෙනි එකට යනවා මම. අන්න බලන්න මේක 3 වෙනි වතාවටත් ඇවිත් තියෙනවා පුතේ මේක හරිද? 3ද 2ද මට මතක නෑ. කියනවා මෙහෙම බීජ රහිත සනාල ශාක. ඒ කියන්නේ සෙලජිනලා නෙෆ්‍රොලිපිස් කියන එකනේ. පාසි වලට වඩා අංශාක වලට පරිණාමිකව වඩාත් සමීපයි. අපේ පිළිවෙල මොකද්ද? අක්මාශාක, පාසි, අංශාක ඊට පස්සේ තමයි සෙලජිනෙල්ලා ආවේ. එතකොට මේක හරි නේද? එකඟයිද? එකඟයිද? හරි. බීජ රහිත සනාල ශාක බීජාණුදරයි. හරි. ඒගොල්ලන්ට බීජ නැහැ. ඒගොල්ලන් බීජාණුදරයි. ඒත් හරි බීත් හරි. හැබැයි
B මගින් ඒ තහවුරු නොකිරේ. මෙන්න මේ පහ තමයි උත්තරේ. දෙන අතර සම්බන්ධතාවයක් නැහැ. දෙක දෙකක්. හැබැයි දෙකම හරි. හරි නේද? හරි. මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. විතර මේ ස්ටයිල් එක පොඩ්ඩක් දැන් අඩු කරලා තිනවා ආයි පාරක් මේ සැරේ. දැන් මේක අර නිකන් අන්තිම ප්‍රශ්න ටික වගේ කරලා තිනවා. මෙතන මොනවා හරිම ස්ටේට්මන්ට් ගොඩක් දීලා එතන නිකන් ළමයින්ට අමාරු කරලා වෙලා යනවා. මේ එක ළඟ 1 2 3 4 ඔක්කොම ඒවා ABCD වලින් තෝරන්න තියෙනවා ළමයින්ට. ඒතර මේ පේපර්ස් වලට 2022 21 23 කියන තුනට මාර වෙලාවක් ගියා ළමයින්ට උත්තර ගන්න. ඒතර ඒවට සාපේක්ෂව අපි කියනවා 24 පේපර් එක එච්චර අච්චාරු කරලා නැහැ කෙලින්ම ඩිරෙක්ට් ආන්සර්ස් අහන්නේ. හැබැයි සෙන්ටෙන්සස් ටිකක් අමාරු ඒවා තිබ්බේ අර මේ දෙකට වඩා. දැන් ඔයගොල්ලෝ ඒක තේරෙන්නේ නැති. මේකේ බහුසෛලික තලසක් තියනවලු 8ට. එහෙනම් බහුසෛලික තලස් තුනයි අපි දන්නවා නම් මෙතන යන්න. ඒක උල්පා සාගස. හරිද? ඉතින් මේ පළවෙනි උත්තරවල අනිවාර්යෙන් එයා ඉන්නේ. එහෙනම් පළවෙනි උත්තරෙන් කවන්න බෑ අපිට. සංකෝචක රික්තක තියෙන තුන් දෙනා ඉන්නේ කවුද තුන් දෙනා? අනීබා, පැරමීසියම්, යුග්ලිනා නේද? අනීබා, පැරමීසියම්, යුග්ලිනා. එතකොට යුග්ලිනා ඒ කඩේ නැති උත්පන්න පුළුවන් නේ. ගැපුවා මේක ගැපුවා. හරිද? ඊට පස්සේ චවිකාව තියෙන දෙන්නෙක් ඉන්නවා යුග්ලිනා පැනීසියම් බලමු උල්වට නැහැ එහෙනම් උල්වා ඉන්න උත්තරේ කැප්පා හරි දැන් අන්තිම උත්තරේ දෙන්නෙක් ඉන්නවද නැහැ ඇමීබා පැනීසියම් නේ චවිකාවක් ඇමීබටත් නැහැනේ ඔන්න එහෙනම් උත්තරේ නිකම්ම ආවනේ උත්තර දෙකද හොල් දෙක ආවද ඔව් නේද දෙක ආවද එතුකි දෙසාර ආවද ඕ මිස්. ඊළඟට මම යනවා හෘදය නොමැත අන්තයක් ඇත. හෘදය නැති අන්තයක් දක්වන එකනා ඉන්නේ කවුද? එකිනෙකට හෘදය නොමැත සංදිපාද ඇත කවුද? ආත්‍රපෝඩා. ඉතින් ලියා ගන්නවා. හරි. ඊළඟට හෘදය නොමැත මුඛය වටා ග්‍රාහිකා ඇත. ආර්යා. ගුදය නොමැත අලිංගික ප්‍රජනනය පෙන්වයි. ප්ලැටිහෙල්මින්තිස් මොකද්ද මේක අහන්නේ? එකම වංශයට අයත් ජීවීන්ගේ දක්නට ලැබෙන ලක්ෂණ දෙකක් දැක්වෙන්නේ. එකම වංශයට අයත් ජීවි හෘදය නොමැත අන්තසැකිල්ල ඇත එකිනොඩර්මේට හරි. හෘදය නොමැත සංදිපාද ඇත වේට් එයාට හෘදයක් තියෙනවානේ. ඒක ඒක ගන්න බෑ. ආත්‍රපොඩට හෘදයක් තියෙනවානේ. ගුදය නොමැත මුඛය වටා ග්‍රාහිකා ඇත නිඩාරියා. ගුදය නොමැත අලිංගික ප්‍රජනනය පෙන්වයි ප්ලැටිහෙල්මින්තිස් උත්තරේ A හරිද? හරි. ඒක ඕකේද? ඊළඟට යනවා ඊළඟ එකට 11 විතරයි දෙකේ තියෙන 22 21 11 විතරයි නේ එච්චරයි දෙන්නේ නේ ඊට පස්සේ 20ට යන්කෝ 2020
හරි. මේකට යමුකෝ. මේකේ ඔන්න මේකේ පළවෙනි එකත් මම ගන්නවා මේකේ තුන්වෙනි එකෙන් වගේ. මේක වෙන මූල පාඩමට ලින්ක් කරන්නත් පුළුවන්. නෑ. එදා 22 අරන් තියෙන්නේ මම 22 අපි කළානේ. පොඩි. 20 ගන්නවා. හරි. මේකේ පළවෙනි එක මම ගන්නවා තුන්වෙනි පාඩමේ එකක් උත්තරේ. ඔයාලා හදන්න නැතුව ඇති. කියන්න බෑ උත්තරේ පළවෙනි එකට මොකක්ද කියලා දැන් කරපු එකෙන් තමයි එන්නේ. මොකක්ද එන්නේ? උත්තරේ 4 විෂමපෝෂී නිර්වායු ප්‍රාග්ඥෂ්ටිකයන්ය. හරි නේද? හරි. ඊළඟට අපි යනවා මේකේ තියෙන 8 වෙනි ප්‍රශ්නෙට. 8 තියෙන්නේ මෙන්න මෙහෙම. මේක මම හිතන්නේ මම කළාද කොහෙද? ජෛව රසායනික පරිණාමය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත. ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය භෂ්ම වැනි කුඩා කාබනික අණු ප්‍රථමයෙන්ම ආදී සාගරවල ඇතිවිය. ඇමයිනෝ අම්ල සහ නයිට්‍රජනීය මේක මොකක්ද හිතන්නේ මේ P sentence එක හරිද? ඒක වැරදි. ඒක වැරදුන හේතුව කියන්න බලන්න කවුරු හරි. සිතක මොකද හිතන්නේ ඒක වැරදුනේ? ආදි සාගරේ නෙවෙයි මේක උනේ කොහෙද? වායුගෝලයේ තමයි. ඔතන දන්නේ නැත්තම් লীලා තියාගන්න මේ අණු මුලින් හැදුනේ වායුගෝලයේ. ඊට පස්සේ අර වැස්සක් වැහලා වැස්සත් එක්ක තමයි මේ සරල කාබනික අණු හොදගෙන ආවේ සාගරවලට. සාගරවලදී මොකද උනේ? ඒගොල්ලන් එකතු වෙලා මහා අණු හැදුනේ සාගරවලදී. හරිද? මේක ඔප්පු කරලා පෙන්නලක් තියෙනවා. කුඩා කාබනික අණු කාබනික මහා අණු පැනීම සඳහා බහු අවයවීකරණය විය. මේක වැරදි. PQ එක හරි. ප්‍රාග් සෛලය තුල පටල වලින් වට වූ න්‍යෂ්ටික අම්ල තිබිනි. මේක වැරදි. හේතුව මොකද්ද? පටල වලින් වට වෙලා තිබුණ නැහැ. කාගෙන්ද වට වෙලා තිබුණේ? ලිපිඩ වලින් සදිච්ච ආශ්‍රයිකා වලින් තමයි හැදිලා තියෙන්නේ. ලිපිඩ අණු වලින් වට වෙලා තිබ්බේ. ඒක පටල නෙවෙයි. හරිද? ඒක ඕකේ. ඒතර මේකේ උත්තරේ Q පමණි අංක 2. ඊළඟට අහනවා ජීවීන්ගේ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. පහත දී ඇති එක් ජීවීන්ගේ ලක්ෂණවල නිවැරදි සංකලනය දක්වන ප්‍රතිචාරය තෝරන්න. අපි එකින් එක බලමු. A ප්‍රාග්නස්ටිකයි ඒක හරි. පෙප්ටිඩෝග්ලයිකන් සෛල බිත්තියේ තියෙනවා. RNA පොලිමරේස් ආකාර කිහිපයක් නැහැ. නම් පළවෙනි උත්තරේ අපි අයින් කරනවා. දෙවෙනි උත්තරේ A ප්‍රාග්නස්ටිකයි හරි. P පෙප්ටිඩෝග්ලයිකන් තර්මෝකොකස් කියන්නේ සාමාන්‍ය ආකිය කෙනෙක්නේ. එයාගේ නම් පෙප්ටිඩෝග්ලයිකන් නැහැ නේද? එහෙනම් දෙකක් කැපුවා. යුග්ලිනා ස්ටූනාස්ටිකයි හරි. පෙප්ටිඩෝග්ලයිකන් ඇත්ත කිව්වොත් වැරදි නේද? යුග්ලිනාවත් කැපුවා. මියෝකෝ වලට ආවා. මියෝකෝ ස්ටූනාස්ටිකයි හරි. Q කියන්නේ පෙප්ටිඩෝග්ලයිකන් නැහැ. RNA පොලිමරේස් ආකාර කීපයයි වර්ධනය නිෂේධනය වෙන්නේ නැහැ ප්‍රතිජීවක වලට යුකැරියෝටාවන්ගේ. එහෙනම් උත්තරේ 4 නේද? උත්තරේ 4 නේ.
හරි ඊළඟට යනවා. සතුන් අතර දැකිය හැකි ව්‍යුහ කිහිපයක් පහත දැක්වේ. ප්‍රාකෘතිකා, ප්‍රාවරණය සහ දංශක සෛල. ප්‍රාකෘතිකා කාටද තියෙන්නේ? ප්ලැටිහෙල්මින්තිස්ලාට. ප්‍රාවරණය කාටද තියෙන්නේ? මොලුස්කලාට. ඔය ලියලා තියාගන්න තනේ. දංශක සෛල තියෙන කාටද? නිඩාරියාවන්ට. එහෙනම් බලමු මොකද්ද මෙතන ගන්න පුළුවන් ආන්සර් එක. නිඩාරියාව ඉන්න ආන්සර්ස්නේ අගට තියෙන්න ඕනේ. ඔන්න 4ක ඉන්නවා. පළවෙනි උත්තරේ කපලම දැම්මා. ෆැසියෝලා කියන්නේ ප්ලැටිහෙල්මින්තිස් කෙනෙක්. ඊළඟට පළවෙනි උත්තරේ ඉන්න ඕන ප්ලැටිහෙල්මින්තිස් කෙනෙක්. ප්ලැටිහෙල්මින්තිස් කෙනෙක් නැති එකක් තියෙනවා. ඔන්න ඒක කැපුවා. හරිද? ප්ලැනේරියා ටීනියා ඒ තුන් දෙනායිනේ. ඊළඟට ප්‍රාවරණය තියෙන්නේ මොලුස් කෙනෙක්ගේ. අනිත් ඔක්කොම මේ දෙකේම නැහැ. උත්තරේ අංක 2. ඔය කපන මෙතඩ් එකට ගියාම උගලට හරි ලේසියි ඔය වැඩේ කරගන්න. ගදා පාසි වලට වඩා චුක්කි පාසි, ඒ කියන්නේ ගදා පාසි කියන්නේ මොනවද පුතේ? ගදා පාසි කියන්නේ මොනවද? ලයිකෝපෝඩියම්. ලයිකෝපෝඩියම්. ඊළඟට එකත් උතනින් ලියලා තියාගන්න, right? ඊළඟට චුක්කි පාසි කියන්නේ සෙරඩිටලා. ඔයගලන් සයන්ටිෆික් නේම් දෙවුවා ගමන් මොකද කරන්න ඕනේ? අන්ඩර්ලයින් කරන්න ඕනේ. හරිද? වෙනස් වන්නේ සමාන ලෙස සැලකිය හැකි ශුකි පාස්ති මොකද හේතුව? බීජ ශාක වලට සමාන ලෙස දැකිය හැකි විෂම බීජ ශුකි පාස විෂම බීජාණුක මේකනේ උත්තරේ 3නේ. විෂම බීජාණුකයි බීජ ශාකත් ශුකි පාසිස් කියන්නේ සිලජිනෙලා විෂම බීජාණුකයි ඒක තමයි හේතුව. හරිද? 11 12 සමහර කෝඩේටාවන්ගේ දැකිය හැකි ව්‍යුහ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. රෙප්ටීලියා ආවේශ සහ මැමේලියාවල් යන වර්ගවලට අයත් ජීවීන්ගේ ඒ කියන්නේ තුන්දෙනාටම තියෙන්න ඕනේ මේක. කෙරටිනීමය ව්‍යුහ තියෙනවා තුන්දෙනාගෙම. අභ්‍යන්තර සංසේචනයක් තුන්දෙනාම පෙන්වනවානේ. පාතනෝද්භවනය නම් පෙන්වන්නේ උතන රෙප්ටීලියා විතරයි. කරදිය ජීවිතයත් හරි කියලා තමයි උතන අරන් තියෙන්නේ. ඒ කියන්නේ මුහුද ආශ්‍රිතව එහෙම නැත්නම් මුහුදු පක්ෂීනුත් ඉන්නවා. එතකොට A B D කියන උත්තරේ 5 අරන් තියෙනවා. ඕකේ හරි? හරිද? හරි. නෑ අපි කරදිය වාසීන් නෙවෙයි දරුවෝ. ඒක දන්නවනේ. ඒ වුණාට මැමේලියා කියන නැත්නම් මැමේලියා එකේ කරදිය වාසී ඉන්නවා කියලා කියන්න මේ නෑ කියලා කියන්න බෑ හොඳේ. ඒ කියන්නේ මේ තල්මාසායම කරදිය වාසීනේ යා මැමේල් කෙනෙන්නේ. හරි. හරි. ඊළඟට ඒකේ එච්චරයි නේද? ඔව්. ඊළඟට ආයි 2019. ඔව්. ආවේස් වල කරදියේ ඉන්න පෙන්ගුයින්ලා වගේ අයද? නෑ පෙන්ගුයින් කියන්නේ මැමල් කෙනෙක් නේද? නෑ ඉන්න පක්ෂියනේ. ඔව් ඒ පෙන්ගුයින්ලා වගේ කට්ටිය තමයි පෙන්ගුයින්ලා ඊට පස්සේ තව සමහර මුහුදු පක්ෂීන් ඉන්නවා කියලා තමයි ඒක කියන්නේ සාමාන්‍ය right? 2019ටත් යන්න.
වෙන පේපර් කළාද? මේකෙත් එක හරිම ලේසි ප්‍රශ්නයක්. ජීවීන්ගේ පරිණාමයේදී සීලෝමය ප්‍රථමයෙන් විකසනය වූයේ ඇනලීඩානේ. ඇනලීඩාවන්ට මෙන්ම ආත්‍රපෝඩාවන්ගේ දැකිය හැකි පහත සඳහන් කුමන ව්‍යුහයද? උදරීය ස්නායු රජ්ජුව. මෙවුල ඇනලීඩාවන්ට විතරයි, කයිතිනීය පිටසැකිල්ල ආත්‍රපෝඩාවන්ට විතරයි. ඒව ලියා තියාගත්ත කමන්නේ. අංශපාදිකා තියෙන්නේ ඇනලීඩා විතරයි. කේශනාලිකා තියෙන්නේ ඇනලීඩාවන්ගේ විතරයි. හරි? මාකැන්තිය ඔන්න ආයි එක කරකවල අතන අර චූටි තුනෙන් කීපාරක් අහලා තියනවද බලන්න. මාකැන්තියා වලට පරිණාමිකව වඩාත්ම ආසන්න වන්නේ පහත සඳහන් කුමන ශාකයද? මොකද්ද? මාකැන්තියා, පොගනාටුම්, ඇන්තෙසරෝස් පිළිවෙල නම් එහෙනම් ඉතින් උත්තරේ පොගනාටුම් වෙන්න එපයි නේද? හරිද මා? ද්විබීජ පත්‍රී ශාකවල පරාග කණිකා බවට විකසනය වන මහා බීජාණු නෙවෙයි ශුද්ධ බීජාණු නෙවෙයි එතනින් පැටලලා තියෙනවා. පරාග කණිකාවක ජිද්‍ර කීයක් තියෙනවද? ජිද්‍ර 3ක් තියෙනවා. බීජ අණ්ඩප තුල පිහිටයි කියන එක තමයි මේකේ උත්තරේ. පරිපුෂ්පය තිබිය හැකිය කියන මෙතන පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන තැන. පරිපුෂ්පයක් ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී ශාකවල තියෙනවා. මොකක්ද වෙනස? පරිපුෂ්පය මණිය හා මුකුටය ලෙස විභේදනය වෙලා තියෙනවා ද්විබීජපත්‍රී ශාකවල. ඒක බීජපත්‍රී ශාකවල එහෙම නැත. හරිද ඒක? හරි. ඒකේ 10 11 ආයි 42 තියෙනවානේ. හරි. අභ්‍යන්තර සංශ්ලේෂණය දක්වන සතුන් මෙන්ම බාහිර සංශ්ලේෂණය දක්වන සතුන්ද අන්තර්ගත වන්නේ පහත සඳහන් කුමන වර්ගවලද? මේක ගොඩාක් ඩිරෙක්ට් ක්වෙස්චන්ස් අහලා තින්නේ අර වගේ පටලට පටලවපු නැති අවුරුද්දක්. අභ්‍යන්තර සංශ්ලේෂණය දක්වන සතුන් මෙන්ම බාහිර සංශ්ලේෂණය දක්වන ඇම්ෆිබියාටුත් අයිති මෙතන ඔස්ටික්ටියස් කොන්ඩ්රික්ටියස් කියන දෙන්නම අයිති. අර ඒ වචන වලින් පොඩ්ඩක් ඒගොල්ලෝ කියලා තිනවා දෙගොල්ලෝ දෙකම කරනවා කියලා. මේකේ ඇම්ෆිබියාත් ඉන්නව නේද? A B D උත්තරේ මේකේ. ආවේස් රෙප්ටිලියා අනිවාර්යෙන්ම අභ්‍යන්තර සංශ්ලේෂණය විතරයි. අර වචන සමාහාර කියන එහෙම වචන දීලා මෙයාලා කියනවා අනිත් අය කියන්නේ ඇම්ෆිබියාව බහුතරයක් බාහිර සංශ්ලේෂණය කළාට සමහරු අභ්‍යන්තර සංශ්ලේෂණයක් තියෙනවා කියන අදහස දීලා තියෙනවා. ඒතර මේකේ A B D කියන උත්තරේ අංක 1. හරිද? ඕකේද? මට දීපු පේපර් වලින් එක පේපර් එකක් විතර ඩිස්කස් කරන්න පුළුවන් 16ක් තියෙනවද ඒකේ? ඉන්බානේ මාෂේ 16 වෙන විදියක් නෑ 16 ඒක ඉන්නේ 4 වෙනි පාඩේ මෙන්න මයික් කරේ නැත් ඒකයි හරි හරි අභ්‍යන්තර සංශ්ලේෂණය චැට් පුතේ චුට්ටක් ඉන්න කමෙන්ට් එහෙම මොකද කොන්වික්ටියස්ලා අභ්‍යන්තර සංශ්ලේෂණය විතරයි නේද කරන්නේ? නෑ එතන තියෙන වාක්‍ය කියන්න මට පොතට ගිහිල්ලා මොකද්ද කියලා තියෙන්නේ කියලා ඩිම්බ අභ්‍යන්තරව සංශ්ලේෂණය සිදුවෙයි. සමහරු අණ්ඩජලාභුජය අනෙක් උදාහරණ අණ්ඩජ හෝ ජලාභුජය. එහෙනම් තියෙන්නේ ඉන්නකෝ
අභ්‍යන්තර සංශ්ලේෂණය විතරයි කියලා දෙන්නේ. ඉන්න. එතකොට උත්තරේ කීයද දෙන්නේ? ගාන එකනේ. 40 ගාන එකේ. එතකොට සම්රික් තියස් නෑ ඔස්ටික් තියස් ඇම්ෆිබියා ඔය තුන එන්නේ පුතේ right? හරි මේ දෙක විතරයි. තුන. හරිනේ? හරි හරි ඕකේ. මොනවා ඉගෙන ගත්තද? මොනවා ඉගෙන ගත්තද? මොකද ඉගෙන ගත්තා නම් දාතේ දිනේ ඇවිල්ලා නේ. හරි විනාඩියක් ඉන්නවා. හරි. එහෙනම් අදට නවත්තනවා පුතේ මම අර දීපු පේපර්ස් වලින් මම උත්තර දීපු එකක් හරි කමන්නේ මම ඩිස්කස් කරනවා ඉඩක් හම්බුන ගමන් හෙට රැයට ගොඩක් විට පුළුවන් වෙයි මම එහෙම වුණොත් කරන්නද හෙට රැයට එන්න බැරි කට්ටිය අවුලක් නැහැ මේ රෙකෝඩ් කරන්නම් මට ඉඩ තියෙන වෙලාව බලන්න ඕනි ෂුවර් නෑ හෙට හැබැයි දවසෙම වැඩ මං හරි එහෙනම් good night හැමෝටම තව පේපර්ස් කරන්න දැන් ওই ගමම්ම MCQ හතරවෙනි පාඩමේ කරන්න පුළුවන් MCQ ටික කරන්න ඉඩක් ආව ගමන් ඒ ටික ඩිස්කස් කරන්න ස්ට්‍රක්චර් දෙස ඉවර කරලා තියෙන third unit එකේ ස්ට්‍රක්චර් දෙස අනිවාර්යෙන් ඩිස්කස් කරමු අපි good night හැමෝටම